මුලින්ම මම මගේ එක WhatsApp නම්බර් එකක ඉඳලා අනිත් WhatsApp නම්බර් එකට view one ෆොටෝ එකක් දාගෙන ඉන්නම්. මෙතනින් storage and data ගිහිල්ලා ඊට පස්සේ එන එකේ manage storage කියන එකට ටච් කරන්න. ඉතින් මේ ක්‍රමේ ඔයාලගේ iPhone වලට අනිවාර්යෙන් වැඩ කරනවා. සමහර අයගේ Android phone වලටත් වැඩ කරා කියලා කිව්වා. ඔයාටත් මේ ක්‍රමේ වැඩ කරා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට පොඩි ඇප්ලිකේෂන් එකක් ඕන වෙනවා. අපි බලමු කොහොමද ඒක ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. ඉස්සෙල්ලාම ඔයාලා යන්න ඔයාලගේ Microsoft Store එකට. ඊට පස්සේ ඒකේ මෙතන සර්ච් කරන්න APK installer කියලා. ඔයාලා මේ විදිහේ රිසල්ට් එකක් එනවා. මේකේ පළවෙනි ඇප් එකට ගිහිල්ලා මෙන්න මේක ඉන්ස්ටෝල් කරගන්න. මම දැන් මේ වෙනකොටත් ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ. ඒ හින්දා මම මෙතන open කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලගේ browser එකක් open කරගෙන ඒක search කරන්න WhatsApp APK කියලා. ඊට පස්සේ එනවා මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක්. ඒකට ගිහිල්ලා ඉතින් ඔයාලා WhatsApp APK එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මෙතන තියෙන එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට WhatsApp APK එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම දැන් ඩවුන්ලෝඩ් කරගන්න යන්නේ නැහැ. මගේ එකක් ඩවුන්ලෝඩ් කරපු එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලගේ Windows 11 PC එකේ තියෙනවා Windows Subsystem for Android කියලා software එකක්. අන්න ඒ software එක search කරලා මෙතනින් open කරගන්න. ඊට මෙතන තියෙනවා developer mode කියලා එකක්. අන්න ඒකට ටික් එක දාගන්න. ටික් එක කියන්නේ බටන් එක on කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා files කියලා එකක්. ඔන්න ඕක open කරගෙන ඉන්න. ඔය විදිහට. ඊපස්සේ ඒක minimize කරලා මේකත් minimize කරලා අර අපි install කරගත්ත software එක මේ විදිහට open කරගන්න. ඊට පස්සේ මෙතනින් select කියන එකට ගිහිල්ලා ඔයාලා WhatsApp APK open කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහේ මැසේජ් එකක් එනවා. මට මේ විදිහට මැසේජ් එකක් ආවේ මගේ දැනටමත් WhatsApp business එක already install කරලා තියෙන හින්දා. ඉතින් ඔයාලගේ මෙහෙම මැසේජ් එකක් එන්නේ නැතුව install කියලා මැසේජ් එකක් එයි. දැන් මගේ මෙතන තියෙන reinstall කියලා. ඔයාලගේ ඇත්තේ install කියලා. ඔයාලා install දෙන්න මම මෙතන reinstall දෙන්නම්. පස්සේ මං ගිහිල්ලා මගේ WhatsApp business app එක හොයාගෙන open කරගන්නවා. කෙනෙක් continue දීලා continue දීලා WhatsApp app එකේ link device ගිහිල්ලා මෙතනින් QR code එක ඔයාලා scan කරගන්න. Windows key එකයි shift key එකයි S key එකයි press කරලා ඔයාලට Windows machine එකක screenshot එකක් ගහගන්න පුළුවන්.